සුබ සන්ධ්‍යාවක් අද මං හිතුවා මේ දවස්වල තියෙන very very hot topic එකක් මේ finger style guitar play කරන හැටි. ඉතින් ඒක ගැන පොඩි මූලික හැඳින්වීමක් කරන්න. මොකද බහුතරයක් දෙනා මේ finger style කියලා හිතන්නේ මේ අපි fingers වලින් මොනවා හරි play කරාම එතන ඒ ඕන Tamanට ඕන විදිහට play කරගත්තාම මේක finger style එක කියලා. නමුත් finger style guitar කියන එක ඇත්තටම ඔරිජිනේට් වෙන්නේ ස්පාඤ්ඤේ අන්දලුචියා කියන ප්‍රාන්තයේ තමයි මුලින්ම මේක පටන් ගන්න. ඉතින් එතකොට මේකට අපි මූලිකවම පාවිච්චි කරන මෙතඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ අපේ මේ ඇඟිලි නම් කරන්නේ කොහොමද? දකුණු අතේ විශේෂයෙන් දකුණු අතේ ඇඟිලි හතරක් අපි යූස් කරනවා. මේ අපි පින්කි මේක නැත්නම් පොඩි ඇඟිල්ල අපි මේක යූස් කරන්නේ thumb, index finger, middle finger and ring finger. මේ හතර තමයි අපි යූස් කරන්නේ. එතකොට thumb එකට ඒගොල්ලෝ ඉස්සෙල්ලාම කිව්ව pulga කියලා. මේක index, medio and annular. ඔන්නෝම තමයි නම් ටික ඒ කියන්නේ මේ ඇඟිලි වලට ඇඟිලි හැඳින්වීමට භාවිතා කරන නම් ටික හැදුනේ කියන නාමකරණය. ඒක නිසා අපි මේකට PIMA method කියලාත් කියනවා. මොකද P කියන්නේ pulga, එහෙම නැත්නම් primary, index එහෙම නැත්නම් indice, medio එහෙම නැත්නම් middle, annular. ඔන්න ඔය ටික PIMA. ඒ හැම වචනයකම තියෙන මූලික අක්ෂරය අරගෙන තමයි මේක හදලා දෙන්නේ PIMA එක. දැන් එතකොට අපි ගත්තාම ඊළඟට අපි ඉගෙන ගත යුතු දේ තමයි මේ වම් අත තියාගන්නා වූ ආකාරය. මම දැකලා තියෙනවා බහුතරයක් ගිටාර්ස් මාර, ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න ක්ලාසික් ගිටාරිස්ලා පවා මෙන්න මෙහෙම ඇඟිලි තියාගෙන ප්ලේ කරනවා. මේක සම්පූර්ණයෙන් වැරදි මෙතඩ් එකක්. මොකද මේක වැරදි වෙන්නේ මෙහෙම, ඒ කියන්නේ ඒගොල්ලන්ට මේක සමහරවිට ඔහොම උස්සලා තියාගන්න එක ලේසි ඇති. නමුත් ඒක සම්පූර්ණයෙන් වැරදි තාක්ෂණානුකූලව. ඒ කියන්නේ තාක්ෂණානුකූලව ටෙක්නිකලි ගත්තොත් මේ ෆින්ගර් එක තියාගන්න ඕනේ, තම්බ් එක තියාගන්න ඕනේ මෙන්න මේ, ඒ කියන්නේ මේ ෆ්‍රෙඩ් බෝඩ් එකේ මැද මේ ආකාරයෙන් තමයි තම්බ් එක තිබිය යුත්තේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම අපේ ඉන්න මම මේ කැමරා එක මෙහාට ගන්න. ඊට පස්සේ අපි යම්කිසි කෝඩ් එකක් ඇල්ලුවා නම් ඒ කෝඩ් එකට අපි මේ තම්බ් එක මෙහෙම පේන්න බෑ කෙසේවත්. ඒක තමයි නිවැරදි තාක්ෂණය. ඉතින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්, අපිට ගහන්න පුළුවන්. ඔව් Tamanට ගහන්න පුළුවන් Tamanට අවශ්‍ය විදිහට. නමුත් මේක තමයි තාක්ෂණානුකූලව නිවැරදිකම. ඉතින් ඒක තමයි ඉගෙන ගත්තොත් ඒක Tamanට වාසි. මොකද ඒක ෆලෝ කරද්දී අපිට කෝඩ් චේන්ජින් වලට ගොඩාක් ලේසි. අනිත් එක මේ ටෝන් එක වෙනස් කරගන්න පුළුවන් සෑහෙන. විශේෂයෙන් ක්ලාසිකල් ගිටාර් ගහන වෙලාවේදී. මම අනිත් ගිටාර් ගැන කතා කරන්නේ නැහැ. මේ කියන්නේ මේ ක්ලාසිකල් ගිටාර් වාදනයේදී මේක ඉතාමත් පහසුයි. ඊළඟට අපි ඉගෙන ගමු දැන් මේ ස්ට්‍රින්ග්ස් ටික තියෙනවා. මේක টপ ස්ට්‍රින්ග් E6th, A5th, D4th, G3rd, B2nd and E1st. එතකොට අපි මේක කෝඩ් එකක් අල්ලන්නේ නැතුව මේම තියාගත්තොත් මේ thumb එක අපි ක්ලාසිකල් ගිටාර් වාදනයේදී ඉස්සෙල්ලාම ඉගෙන ගන්න දේ තමයි. ඒ කියන්නේ top 3 strings play කරන්නේ thumb එකෙන්. ඊළඟට අපි third string එක play කරන්නේ index එකෙන්, second string එක middle එකෙන් and the first string is played by the annular finger. දැන් එතකොට අපි මෙහෙම තිබ්බහම අපි සාමාන්‍යයෙන් අත තියාගන්නේ මෙන්න මේ ආකාරයකින්. එතකොට අපි ආසන්න වශයෙන් මෙන්න මේ ඇඟිලි ටික ඔහොම ගත්තොත් සහ thumb එකත් එක්ක මෙන්න මේ සරල රේඛාවක පිහිටීම තමයි තිබිය යුතුයි කියලා තමයි තාක්ෂණානුකූලව හරි විදිහ. මම දැකලා තියෙන ගොඩක් දෙනා මෙහෙම ප්ලේ කරනවා. මේ සමහර හොඳට ප්ලේ කරන ළමයි ඉන්නවා මෙහෙම ප්ලේ කරනවා. හැබැයි ඒක වැරදි. ඒක වැරදි කියන්නේ ඒක ටෙක්නිකලි වැරදි. මොකද ඒගොල්ලන්ට ස්පීඩ් අප් කරන්න යනකොට ඒක පසු කාලෙක කරදර වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි ඉගෙන ගමු පළවෙනියෙන්ම අපි බේස් ස්ට්‍රින්ග්ස් 3යි ස්ට්‍රින්ග්ස් 3යි යූස් කරලා 4/4 beat and PIMA again 1 2 3 4 1 2 3 4 PIMA. So I'll start with the top string PIMA PIMA PIMA. ඊට පස්සේ අපි ඒක ස්විච් කරනවා 5th string එකට PIMA PIMA. 4th string PIMA PIMA. Now අපි continue PIMA PIMA. කාරෙන් තමන්ට අවශ්‍ය කරන විදිහට ප්‍රැක්ටිස් එක මත ස්පීඩ් එක වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. දැන් කොහොමද අපි ඊට පස්සේ මේ PIMA එකයි තව ටයිම් සිග්නේචර් එක ගන්න. මම ඉස්සෙල්ලා මේ ප්ලේ කරන්නේ 4/4 PIMA කියන්නේ 4/4 යන්නේ. අපි ගත්තොත් මේක 6/8 කියන ටයිම් සිග්නේචර් එක 1 2 3 4 5 6 කියලා යන්න ඕනේ. එතකොට අපිට ක්‍රම කීපයක් තියෙන එකක් තමයි PIMA PIMA 1 2 3 4 5 6 1 2 3 4 5 6 එහෙම ගහන්න පුළුවන්. එහෙම නැත්නම්
PAMIMA PAMIMA එහෙම ගන්න පුළුවන්. එතකොට බේස් එක වෙනස් කරනවා. කෝඩ් එකක් ඇල්ලුවොත් ඒ කෝඩ් එකේ දැන් අපි D මේජර් කෝඩ් එක ගත්තොත් D මේජර් කෝඩ් එකේ root note එක වෙන්නේ D. එතකොට අපි root එක කියන්නේ open string එක වෙනවා. එතකොට අපිට එතන G එකට ගියා කියන්නේ තව විදිහක් තියෙනවා බේස් නෝට් එක හැමතිස්සෙම 1 and 4 එකේ ගන්නවා 1 2 3 4 5 6 1 2 3 4 5 6 1